හෙලෝ ගයිස් වණක්කම්. ඉතින් මං ඊයේ කිව්වා වගේ අපි පියවරෙන් පියවර කතා කරන්න දෙමළ ඉගෙන ගන්නයි ලෑස්තිය. මේකෙදි මූලික උපදෙස් ටිකක් තියෙනවා ඔයගොල්ලෝ හැමෝටම දෙන්න. අපි අපේ නොවන භාෂාවක් කතා කරන්න යනකොට අපි මේ භාෂාවට බැඳිලා තියෙන සංස්කෘතිය ගැන අපි අවබෝධයක් ලබා ගන්නවා. විශේෂයෙන්ම දෙමළ භාෂාව කියලා කියන්නේ දැවැන්ත සංස්කෘතියක් එක්ක බැඳිච්ච භාෂාව. ඉතින් අපි නිකම්ම වචන ටිකක් කියනවට වඩා ඒ සංස්කෘතිය අවබෝධ කරගෙන තමයි අපි මේ භාෂාව කතා කරන්න හුරු වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ වචන පිට කිරීම මගින් ඒ සංස්කෘතියමය බැඳීමට හානියක් වෙලා ඒ වචන අහගෙන ඉන්න පුද්ගලයාගේ හිත රිදෙන්න පුළුවන්. ඒ නිසා දෙමළ කතා කරනකොට ඒගොල්ලොන්ගේ තියෙන සංස්කෘතික ගති ලක්ෂණ ගැන අවබෝධයක් ඇතුව තමයි අපි මේ කතා කිරීම කරන්න ඕන. ඉතින් ඒ විදිහට අපි මේ වැඩේ ඉස්සරහට කරගෙන යනවා. මුලින්ම ඔන්න වණක්කම් කියලා කිව්වා. කොහොමද සැපසනීප කියලා අපිට අහන්න පුළුවන්. එප්පඩිස්සුහම් කොහොමද සැපසනීප? හොඳින් ඉන්නවා කියලා කියන්න පුළුවන්. නැල්ලසුහම්. හොඳින් ඉන්නවා කියලා අපි කියනවා නැල්ලසුහම්. ඊටු ටික ඉස්සරහට. right.